කොහොමද ලස්සන තවත් තැනක් එක්ස්ප්ලෝරර් අපි ඔයාලව එක්කන් එනවා තවත් සුන්දර තැනකට. මේ පේන්නේ කොත්මලේ ජලාශය. කොත්මලේ ජලාශය හදන්න කලින් තිබ්බ ගම්මාන පිළිබඳ අපූර්ව මතක සටහනක් එනවා. කොත්මලේ හිටපු අයට නම් මේක හොඳ අත්දැකීමක්. ඒගොල්ලෝ දන්නවා තිස්පනේ ගම්මානය, වටත්තර ගම්මානය. එතකොට මේ ගම්මාන ගත්තන් පස්සේ ඒ ගම්මාන පිළිබඳ ඉතිහාස කතාව සංගවිලා තියෙන මේ ජලාශයේ යට. ඉතින් මේ ජලාශයට ඉතිහාස කතාව සංගවිලා තියෙනකොට කාලයක් ගියත් නටබුන් වුණත් අපිට පේනවා ඒ වටිනාකම අඩු නොවිච්ච ස්ථානයක් තමයි මේ අපි යන්නේ. මේ යන්නේ ඓතිහාසික කඩදොර පිටිය විහාරස්ථානය නරඹන්නේ. මේක විශේෂත්වයක් තියෙනවා. මේක ජලයෙන් කාලයකට යට වෙලා ආය කාලයකදී ඉස්මතු වෙන කාලයක්. එතකොට මේ ඉස්මතු වෙන කාලය තුල මේක බලන්න එන ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බෑ. අපි පේනවා නටබුන් වෙලා තියෙනවා. ඒ ස්ථානේ නරඹලා අපි එක්ස්ප්ලෝරර් ටීම් එකත් එක්ක ඒ ස්ථානේ නරඹන්න අපි යමු. කොත්මලේ සෑ අභියස වැඩ සිටිනා සමාධි බුදු හිමියනි අවුරුදු දහසක් කොත්මල් ගැමි දන දහමින් ඔයාලට පේනවා ඇති මහවැලි ජලාශයේ ඉදිකිරීමත් එක්ක කොත්මලේ වේල්ල බැඳීමත් එක්ක ඓතිහාසික ගම්මානයක් සම්පූර්ණයෙන්ම ගම්මාන ගණනාවක් යට වුණා. ඒ යට වෙලා ගියත් ඒ යට වෙලා ගියපු තැනක තියෙන ඓතිහාසික බුදු පිළිමය. කඩදොර පිටිය බුදු පිළිමේ වඳින්න තමයි මේ හැමදෙනාම මේ පෙළ ගැහිලා ඉන්නේ. ඔයාලට පේනවා මේ පෙළ නොකඩී එන ආකාරය. ඒ වගේම ඒ පෙළ එන අතරතුර අපිට පේනවා කොත්මලේ මහා සෑයේ කොත් කැලැල්ල හරිම ලස්සනට අපිට පෙනෙන අවස්ථාවක්. ඉතින් මේ ඓතිහාසික කොත්මලේ පුරවරයට ඉතාම සුන්දර දසුනක් වගේම ඓතිහාසික කොත්මලේ පුරවරේ ඓතිහාසික ගම්මාන යට වෙලා මේ හදපු නිර්මාණය හරි සුන්දරයි. හැබැයි නිර්මාණය සුන්දර වෙනවත් එක්කම ඒ සුන්දර නිර්මාණය අස්සේ ඉතුරු වෙච්චි බුදු පිළිමය බලන්න කොච්චර ප්‍රමාණයක් මිනිස්සු එනවද කියන එක ඔයාලට පේනවා ඇති. එක්ස්ප්ලෝරර් අපි කණ්ඩායම ඔබව එක්කන් ආවේ අද මේ සුන්දර දර්ශනය පෙන්වන්න. ඉතින් අපි දකිනවා කොත්මලේ බලන්න එන අය අනිවාර්යයෙන්ම නරඹන්න එන ස්ථානයක් තමයි කඩදොර පිටිය ඓතිහාසික බුදු පිළිමය. ඉතින් මේක කාලයක් වතුරට වැහිනවා. වතුරේ පිරෙනකොට කාලයක් වැහිලා යනවා. ඒ වගේම වතුර අඩු වෙනකොට මේ බුදු පිළිමේ මතුවෙනවා. ඉතින් එක්ස්ප්ලෝරර් අපේ ටීම් එක මේ බුදු පිළිමය මේ ඓතිහාසික බුදු පිළිමය මුල් කරගෙන ගීයක් පවා නිර්මාණය කරලා තිනවා. අපි ඉදිරියේ ඒක ඔබට අහන්න දෙනවා. ඉතින් කොත්මලේට ආවොත් බොහෝ අය එන ස්ථානයක් තමයි කඩදොර පිටිය බුදු පිළිමය. එහෙනම් එයත් නරඹන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.